අයිබෝන් SL Vibe in Canada YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා මගේ නම චනිත්. මම ඉන්නේ කැනඩාවේ සස්කච්චුවන් පළාතේ රෙජයිනා කියන සිටි එකේ. ඉතින් මගේ පහුගිය වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරා දැන් කැනඩාවේ තියෙන සිටුේෂන් එක මොකද්ද? කොහොමද ඉස්සරහට PR එක through PR සඳහා ඔයාලා ඇප්ලයි කරනවා නම් මොන වගේ pathways තියෙන්නේ සහ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා නම් මොන වගේ pathways තියෙන්නේ කියන එක මම පහුගිය වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් ඒ වීඩියෝ එකේදී මම ගොඩක් ඔයාලට highlight කරපු එක තමයි කැනඩාවේ දැන් තියෙන situation එක එච්චර immigration වලට හොඳ නෑ කියන එක. ඉතින් මේ වෙලාවේ PR විදිහට එන්න ඇත්තටම කැනඩාවට එන්න ලංකාවේ ඉඳන් ඇප්ලයි කරලා ගොඩක් අමාරුයි කියන එක තමයි මම ඒ වෙලාව ඔයාලට මේ කිව්වේ. මොකද ඔයාලා ෆ්‍රෙන්ච් උත් ඉගෙන ගන්න ඕනේ. ඔයාලා IELTS උත් වැඩිව ලකුණු දැම්මත් ඒ 520 530 දැනට එක්ස්ප්‍රස් එන්ට්‍රි එකේ යන ලකුණු ප්‍රමාණය ගන්න ඉතා අමාරුයි. ඉතින් ඒකත් එක්ක කැනඩා ඉමිග්‍රේෂන් කියන එක අලුතෙන් එන අය අතරේ පොඩි ඉස්සර වගේ රෙපියුටඩ් නෑ. පොඩ රෙපියුටේෂන් එක අඩු වෙලා තිනවා. ඉතින් මම අද හිතුවා ඔයාලට ස්ටුඩන්ට් වීසා වල මොනවාද චේන්ජස් උනේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. මොකද මම දන්නවා PR එන්න බැරුණාම ගොඩක් අය ස්ටුඩන්ට් වීසා පාත් එකේ යනවා. මොකද ගොඩක් අය හිතන් ඉන්නේ ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා එන එක ලේසි කියලා. කලින් ගොඩක් ඇත්තටම ලේසි. හැබැයි දැන් ඒකත් පොඩ්ඩක් ටයිට් කරලා තියෙන්නේ. මොකද කැනඩාව අර මම කලින් කිව්වා වගේ කලින් වීඩියෝ වලත් කිව්වා වගේ කැනඩාව මේ වෙලාවේ කරලා තියෙන්නේ අර තිබ්බ එයාලගේ ප්‍රොසෙස් එකේ තිබ්බ හිල් ටික වහලා ඒ ප්‍රොසෙසස් ඔක්කොම ස්ට්‍රීම්ලයින් කරලා හරි පාත්ස් වල එන අයට සහ ඒ කැනඩාවට අවශ්‍ය කට්ටිය විතරයි දැන් මේ වෙලාවේ කැනඩාවට ගන්න එයාලා හදන්නේ. ඉතින් ඒ හින්දා මං හිතුවා ආයෙත් ඔයාලට ස්ටුඩන්ට් වීසා එක ගැන පොඩ්ඩක් වැඩිපුර විස්තර කියන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා කැනඩාව සම්බන්ධ අප්ඩේට්ස් බලනවා නම් සහ ඒ අදාළ නිවුස් බලනවා නම් ඔයාලට පේන්නේ නැති පහුගිය සයි දෙක ඇතුළත ආව නිවුස් එකක් 62ක් ස්ටුඩන්ට් වීසා රිජෙක්ටඩ් කැනඩාවේ. ඉතින් 62ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ 50ට එහා. ඒ කියන්නේ 3 දෙනෙක් දැම්මොත් දෙන්නෙක්ට ආසන්න ප්‍රමාණයක් රිජෙක්ට් වෙනවා ඇප්ලිකේෂන්ස්. ඉතින් ඒක ලොකු රිජෙක්ෂන් ප්‍රමාණයක් සහ ඒ 62 ඇතුලේ ඉන්දියන් ඇප්ලිකේෂන් 80ක් විතර වගේ තියෙනවා. ඒ කියන්නේ රිජෙක්ට් වුණ 62කින් 80ක් විතර ඉන්දියන් ඇප්ලිකේෂන් කියලා තමයි IRCC එකෙන් සඳහන් කරන්නේ. හැබැයි එහෙම කියලා ඉන්දියන් ඇප්ලිකේෂන් අඩුපාඩුවක් නැහැ. ඒ කියන්නේ අපි හිතමු පාස් වෙච්ච ඇප්ලිකේෂන් ප්‍රමාණයක් තියෙනවනේ 62 කියන්නේ ඊටු 38 ඇක්සෙප්ටඩ් නේ. ඒ ඇක්සෙප්ටඩ් එකෙන් 50%කට 60කට වඩා තියෙන්නේ ඉන්දියන් ඇප්ලිකේෂන්ස්. ඉතින් ඔයාලා මේලායි තේරුම් ගන්න ඕනේ එහෙම රටක් කියලා විශේෂයෙන් රිජෙක්ෂන් පර්සන්ටේජ් එකක් වැඩි කරලා නැහැ. මෙයාලා කරලා තියෙන්නේ ස්ට්‍රීම්ලයින් කරලා තියෙන ප්‍රොසෙස් එක. එතකොට හරිම ඉන්ෆර්මේෂන් හරිම ඩීටේල්ස් හරිම ඩේටා දුන්නොත් තමයි එයාලා ඇප්ලිකේෂන්ස් ප්‍රොසෙස් කරන්නේ. පොඩි හරි මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් කරන්න නැති ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා. සහ තව එකක් තියෙනවා ස්ටුඩන්ට් වීසා සම්බන්ධව කතා කරමුම අපි පහුගිය අවුරුදු වල ගත්තාම ස්ටුඩන්ට් වීසා වලට ලක්ෂ 5කට 4.80කට වගේ ලක්ෂ 4.80කට වගේ ස්ටුඩන්ට් වීසා ඔෆර් කරා කැනඩාවේ. හැබැයි මේ අවුරුද්දේ එයාලා එකට කැප් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මැක්සිමම් එකක් දාලා තියෙනවා. 4,37,000ක් තමයි ස්ටුඩන්ට් වීසා ඇක්සෙප්ට් කරන්නේ. ස්ටුඩන්ට් වීසා හරහා ස්ටුඩන්ට් හරහා වීසා ලබා දෙන්නේ කියලා. එතකොට 4,37,000ක් කියන්නේ පහුගිය අවුරුද්දෙන් 10%ක විතර අඩුවක් තියෙනවා එයාලගේ කැප් එකේ මේ අවුරුද්දේ. ඉතින් ඔන්න ඔය කාරණා දෙක හින්දා ස්ටුඩන්ට් වීසා සඳහා තියෙන ඇප්ලිකන්ට්ස්ලා ස්ටුඩන්ට් වීසා සඳහා ඇප්ලයි කරන අය අතරත් ලොකු කම්පිටිෂන් එකක් ඇති වෙලා තියෙනවා. මොකද එක අතකින් රිජෙක්ට් කිරීම, ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් හරියට තියෙන්න ඕනේ, ඒ අත රිජෙක්ට් කරනවා. අනිත් අතින් ප්‍රමාණය ඉෂුව කරන ප්‍රමාණය අඩු කරලා තියෙන හින්දා කම්පිටිෂන් එක වැඩි. ඉතින් අපි මුලින්ම බලමු මොනවාද මෙයාලා චේන්ජ් කරේ කියලා. මම කලිනුත් ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා DLI ලිස්ට් එක. එතකොට DLI ලිස්ට් එක මෙයාලා ආයේ රීවැම්ප් කරා. DLI ලිස්ට් එකේ ඇත්තටම තියෙන
ඉන්ස්ටිටියුට්ස් බැලුවා බලලා ඒ ටික චේන්ජස් කරලා දැන් DLI ලිස්ට් එක යාලා එළියට දාලා තිනවා. එතකොට DLI කියන්නේ designated learning institutes කියන එක. එතකොට DLI ලිස්ට් එකේ තියෙන universities එහෙම නැත්නම් ඒ education institutes තමයි අපිට ඒ through apply කරලා තමයි අපිට student visa ගන්න පුළුවන් වෙන්නේ post graduate work permit එකක් ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ DLI ලිස්ට් එකේ තියෙන ඉන්ස්ටිටියුට් වලට තමයි post graduate work permit ලබා දෙන්නේ. ඉතින් ඊට අමතරව තව එකක් මෙයාලා ඇඩ් කරා PAL නැත්නම් TAL. ඒ කියන්නේ provincial attestation letters එහෙම නැත්නම් territory attestation letters. ඒ කියන්නේ අපි student visa apply කරාට පස්සේ ඉස්සලාම කරන්න ඕනේ අර DLI ලිස්ට් එකකට අදාළ ඉන්ස්ටිටියුට් එකකට දාලා යුනිවර්සිටි එකකට දාලා එයාලගෙන් acceptance letter එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාව මේ පාඨමාලාව සඳහා ඇතුළත් කර ගැනීමට accepted කියන එක ගන්න ඕනේ. ඒක ගත්තට පස්සේ ඒ letter එක අපි දාන්න ඕනේ provincial government එකට එහෙම නැත්නම් territory එකට. ඒකට දාපුවාම එයාලා ඒක ටෙස්ට් කරලා එවනවා ඔයාලා accepted කියලා. එතකොට අර කෝටා එකක් තියෙනවනේ දැන් මං කිව්ව 4,37,000යි තියෙන්නේ කියලා ඒක පැනලා තියෙනවා නම් මෙයාලා කියනවා provincial government එක කියනවා බෑ ඔයාලට දාන්න දෙන්න බෑ කියලා. ඉතින් ওই දෙක ඉතාමත් වැදගත්. මුලින්ම DLI ලිස්ට් එකේ තියෙන ඊට අදාළ ඉන්ස්ටිටියුට් එකකින් ප්‍රෝග්‍රෑම් එකක් බලනවා. දෙවෙනි එක ඔයාලා provincial government එකට එහෙම නැත්නම් territory එකට දාලා ඊට අදාළ attestation letter එක ලබා ගන්න ඕනේ. ඊළඟට අපි බැලුවොත් මෙයාලා වෙනස් කරා proof of fund requirements. ඒ කියන්නේ සල්ලි කීයක් ඔයාලා පෙන්වන්න ඕනේද කියන එක වෙනස් කරා. දැනට අලුත්ම අප්ඩේට් එකේ හැටියට එක ස්ටුඩන්ට් කෙනෙක් එනවා නම් එයා $22,895ක් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් පෙන්වන්න ඕනේ proof of fund විදියට එක පුද්ගලෙක් එනවා නම්. අපි හිතමු කපල් එකක් එනවා නම් එයා මං හිතන්නේ $28,500ක් වගේ පෙන්වන්න ඕනේ. 3 දෙනෙක් එනවා නම් 35,000ක් ඊට පස්සේ 4 දෙනෙක් එනවා නම් 42,000ක් මං හිතන්නේ. ඒ වගේ ප්‍රමාණයක් පෙන්වන්න ඕනේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති සෑහෙන ලොකු සල්ලි ප්‍රමාණයක් පෙන්වන්න කියලා දැන් IRCC එකෙන් රික්වෙස්ට් කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි කලින් ආපු ස්ටුඩන්ට්ස්ලා. ඒ කියන්නේ අපි ගොඩක්ම කතා කරොත් ලංකාවේ නම් මේක කරනවා බොහොම අඩුයි. ගොඩක්ම අල්ලපු රටේ කියන්නේ ඉන්දියාවේ අය තමයි කරන්නේ. ඒ කට්ටිය ගොඩක් මේ රටට ඇවිල්ලා ඉකොනොමි එකට බරක් වෙනවා. ඒ කියන්නේ මෙහි තියෙන මම කලිනුත් කතා කරලා තියෙනවා මෙහි තියෙන ෆුඩ් බැංක්ස් වලින් කරනවා. ෆුඩ් බැංක්ස් තියෙන්නේ හෝම්ලස්. ඒ කියන්නේ ගොඩක් දුප්පත් අයට මෙහි ඉන්නවා නම් එයාලට සපෝට් එකක් දෙන්න. නැත්නම් ස්ටුඩන්ට්ස්ලාට කන්න නෙමෙයි. ඉතින් ඒ ෆුඩ් බැංක්ස් වල කෑම ස්ටුඩන්ට්ස්ලාට දුන්නාම අර ඇත්තනම නීඩ් එකක් තියෙන මිනිස්සුන්ට දෙන්න විදියක් නැහැ. අන්න ඒ වගේ රීසන්ස් හින්දා තමයි ඉකොනොමි එකට සෑහෙන ඉම්පැක්ට් එකක් ආවා මේ ස්ටුඩන්ට් එන අයගේ. ඉතින් අන්න ඒව නතර කරන්න තමයි මෙන්න මේ proof of fund requirement එක වැඩි කරලා තියෙන්නේ. එතකොට හරියට අතේ සල්ලි තියෙන තමන්ගේ ජීවිතය කියන්නේ තමන්ගේ ලයිෆ් එක මෙහෙට ඇවිල්ලා කිසි ප්‍රශ්නයක් නැතුව සෙටල් වෙලා ගෙනියන්න පුළුවන් ප්‍රමාණයක සල්ලි ප්‍රමාණයක් පෙන්වන්න ඕනේ. ඒ අනිත් එකේ proof of fund පෙන්නනකොටත් ඒක අර එකපාරට ෆන්ඩ් එකක් ඇවිල්ලා සේවිංස් account එකට ඇවිල්ලා පෙන්වන්න බෑ. ඒක සාමාන්‍යයෙන් මාස 4ක 5ක නැත්නම් 6ක බැංක් ස්ටේට්මන්ට්ස් දීලා මොකක්ද ආපු සෝස් එක මොකක්ද කොච්චර කාලෙ ඉඳන් තියනවාද ඒ වගේ දැන් මේක ස්පෙෂලි බලනවා. ඉස්සර මොන හරි කරලා ය아가න්න පුළුවන් වුණාට දැන් එහෙම බෑ. දැන් ඒවා මාස 6ක්වත් තියලා තමන්ගේ account එකේ තියලා ඒ වගේම ආවේ මොකක්ද සෝස් එක කොහොමද ඒ හැම දෙයක්ම දැන් proof පෙන්වන්න ඕනේ. ඉතින් ওই විදිහට proof of fund requirement එකත් වැඩි කරලා තියෙනවා. ඊට අමතරව කාලෙන් කාලට වෙනස් වෙන තව දෙයක් තමයි post graduate work permit requirement එක. ඒ කියන්නේ ඔයා මාර කියපු විදිහට DLI එකෙන් DLI list එකේ තියෙන institute එකකින් program එකක් select කරනකොට ඔයාලා බලන්න ඕනේ මේ program එකට ඔයාලට post graduate work permit එකක් හම්බ වෙනවද? මේ degree එකට post graduate work permit එකක් හම්බ වෙනවද? අන්න ඒකට මෙයාලා අලුතෙන් list එකක් හඳුන්ලා දුන්නා. ඒ කියන්නේ යම්කිසි code එකක් එක්ක program එකක් CIP codes කියන්නේ ඒ codes වලට ඔයාලා IRCC website එකට ගියොත් ඒ ටික බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මම කලින් වීඩියෝ එකත් ඒ list එක දැම්මා. එතකොට ඒකේ තියෙනවා ඔයාලා දැන් අද apply කරනවා නම්
ඒ ඇප්ලයි කරන දිනයට අදාළව මොනාද තියෙන කෝඩ්ස් මොනාද පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එකට එලිජිබල් කෝසස් මොනාද කියලා අන්න ඒකෙන් කෝස් එකක් ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මෙතනදී කියන්න පුළුවන් දැන් වෙනස් වෙන හින්දා කාලෙන් කාලට වෙනස් වෙන හින්දා ඔයාලා පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන දවස වෙනකොට ඒ කෝඩ් එක තිබ්බ නැත්නම් මොකද කරන්න කියලා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඇප්ලයි කරන වෙලාවේ ඒ කෝඩ් එක ඒ ලිස්ට් එකේ තියෙනවා නම් ඔයාලට පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක හම්බ වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ඇප්ලයි කරන වෙලාවේ ලිස්ට් එක තමයි බලපාන්නේ. නැතුව පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන ඒ කියන්නේ ඩිග්‍රී එක ඉවර කරලා පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන වෙලාවේ ලිස්ට් එක නෙමේ බලපාන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඊට අමතරව ස්පවුසල් වර්ක් පර්මිට් එක ගත්තොත් ඔයාලා දන්නා ඒකටත් රෙස්ට්‍රික්ෂන්ස් දැම්ම කලින් මම ඒ ගැනත් කතා කරලා තියෙනවා. ස්පවුසල් වර්ක් පර්මිට් එක ඉෂුව කරන්නේ මොකක් හරි යුනිවර්සිටි එක මාස්ටර්ස් එහෙම නැත්නම් PhD කරන අයට ඩිග්‍රී කරන අයටත් දෙනවා. හැබැයි එතකොට ඒක හොඳ අර DLI ලිස්ට් එකේ තියෙන හොඳ යුනිවර්සිටි එකක් හෝ ඉන්ස්ටිටියුට් එකක් වෙන්න ඕනේ. ඊට අමතරව මේ වෙලාවේ කැනඩාව හඳුන්ලා දීලා තියෙන ඩිමාන්ඩඩ් ජොබ්ස් තියෙන කැටගරි එකකට අදාළ CIP කෝඩ් එකක් සහිත ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඕනේ. ඉතින් ඔය හැම එකක්ම චෙක් කරලා බලලා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න. මං හිතන්නේ ලංකාවේ ඔයාලට උදව් ගන්න කට්ටිය ඉන්නවා, ඒජන්ට්ස්ලා ඉන්නවා ස්ටුඩන්ට් වීසා කරන. ඔයාලට තනියෙන් කරගන්නත් පුළුවන්. හැබැයි ස්ටුඩන්ට් වීසා වගේ එකක් ඒජන්ට් කෙනෙක් ත්‍රූ කරගන්නත් පුළුවන්. ඉතින් හරියට බලලා ඔයාලගේ පාත්වේ එක බලලා හරියට ඩිසයිඩ් කරන්න. අනිත් එක ස්ටුඩන්ට් වීසා ස්ටුඩන්ට් හරහා එද්දි මේකේ අල්ටිමේට් ගෝල් එක අපි ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකේ දැම්මට අපි නැවත ලංකාවට එනවා කියලා. හැබැයි අපේ අල්ටිමේට් ගෝල් එක කැනඩාවේ සෙටල් වෙන්න නම් ඒ ස්ටුඩන්ට් වීසා වලින් පස්සේ මොකද්ද ඔයා හදන PR පාත් එක, ඔයා යන PR පාත් එක මෙන්න මේ විදියට මෙන්න මේ ටික මෙන්න මේ දේ කරගෙන මෙන්න මේ විදියට කරගෙන මෙන්න මේ PR පාත් එකේ තමයි මම PR ලබා ගන්නේ කියන ඒ පාත්වේ එකත් පැහැදිලි කරගෙන කැනඩාවට එන්න. මොකද ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා දැන් ස්ටුඩන්ට් වීසා අරන් ඇවිල්ලා මෙහි ඉඳන් බලනවා මොනවද තියෙන පාත්වේස් කියලා. එතකොට සමහර අයට එහෙම පාත්වේ එකක් නැහැ. ඊට පස්සේ ආයෙ යන්න වෙන අවස්ථා දැන් ගොඩක් මට ඇහෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් එනවනම් ස්ටුඩන්ට් වීසා අරගෙන එනවනම් PR පාත් එකත් ෆයිනලයිස් කරා. ෆයිනලයිස් කරන් කියන්නේ ඔයාලා හරි පාත්වේ එක බලාගෙන ඉන්න. එතකොට ඔයාලට day 1 ඉඳන් ඒ පාත්වයකට අදාළව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ පාත්වයකට අදාළ වොලන්ටියර් වර්ක් සමහරලාට කරන්න ඕන නම් ඒ වොලන්ටියර් වර්ක් කරගෙන යන්න පුළුවන්. මොකද අන්තිමට ඔක්කොම ඉවර කරලා PR පාත් එකක් හොයන්න ගියාපුවාම සමහරලාට කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ওই ටික තමයි මට අද කියන්න ඕනුනේ ඔයාලට. ඉතින් මම අර කලින් කිව්වා වගේ ඉස්සර තරම් ලේසි නෑ ස්ටුඩන්ට් වීසා ගන්න. ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා PR ගන්නත් ඒක අර කන්ෆර්ම්ඩ් බොහොම ලේසි පාත්වය එකක් නෙමේ. දැන් තියෙන කැනඩාවේ සිටුේෂන් එකක් එක්ක. මොකද පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරු ලෙවල් එකක තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා කවුරු හරි හිතනවා නම් මෙහි පාර්ට් ටයිම් ජොබ්ස් කරලා proof of කියන්නේ සල්ලිත් තමන්ගේ এডুকেෂන් එකට සල්ලි වියදම් කරන්න පුළුවන් කියලා. ඇත්තට මේක කරන්න බෑ. ඉතින් ඒක පැහැදිලිව කියන්න ඕනේ. තමන්ගේ এডুকেෂන් එකට ලංකාවෙන් සපෝට් එකක් තියෙන්න ඕනේ. නැතුව මෙහි ඇවිල්ලා ජීවත් වෙන්නත් හම්බ කරලා এডুকেෂන් එකටත් හම්බ කරගීමේ අවස්ථාව දැන් ඇත්තරම නෑ වගේ තමයි. ඉතින් ඒ හින්දා ඒක ගැන හොඳට සැලකිලිමත් වෙන්න. එනකොට අර මං කිව්වා වගේ PR පාත්වේ එකත් බලාගෙන හරියට ඒ තමන් මිෂන් එකකට එන්න ඕනේ. අවුරුදු 5ක මිෂන් එකක් දෙකක් ඉගෙන ගන්නවා, 3ක් PGWP. අන්න ඔය අවුරුදු 5 ඇතුළත තමන් මෙන්න මේ දේවල් කරගෙන මෙන්න මේ PR පාත් එකකින් PR ලබා ගන්නවා කියන එක නිශ්චිත ප්ලෑන් එකකින් කැනඩාවට එන්න ඕනේ. එහෙම ඇවිල්ලා day 1 ඉඳන් ඒ මිෂන් එක ඔළුවේ තියාගෙන වැඩ කරොත් ඔයාලට මේ ගේම් එක සක්සස් කරගන්න පුළුවන්. ඕන තරම් ඉන්නවා සක්සස් කරගත්ත අය. වැඩේ අමාරු වෙලා තියෙන්නේ. ඒක කරගන්න බැරි කමක් නැහැ. කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ ඒ මයින්ඩ්සෙට් එකේ ඉඳන් චේන්ජ් වෙලා ඔයාගේ ඒ කන්සන්ට්‍රේෂන් එක හොඳට හදාගෙන එන්න ඕනේ PR එක කොට දාගන්න. ඉතින් ඔය ටික තමයි මට මේන්ලි කියන්න ඕනුනේ. එහෙනම්
නැවත අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. මම මේ වීඩියෝ සීරීස් එක දිගටම කරයි යනවා. ඉතින් ඔයාලට මොන හරි විශේෂ දේවල් දැනගන්න තියෙනවා නම් මගේ කමෙන්ට් කරන්න, නැත්නම් මගේ channel එකට message එකක් දාන්න. ඉතින් මම දැක්කා කට්ටිය ගොඩක් රික්වෙස්ට් දාලා තිබ්බා මෙන්න මේ දේවල් කතා කරන්න, මේ දේවල් ගැන කතා කරන්න කියලා. හැම දෙයක් ගැනම මම ඉස්සරහට වීඩියෝස් අරන් එනවා. ඉතින් රැඳිලා ඉන්න SL Vibe in Canada YouTube channel එකත් එක්ක. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා පතනවා.